හායි කොහමද ඉතින් කලින් දාපු වීඩියෝ එක බලපු අය දන්නවා ඇති අද මොකක් ගැනද කියන්න යන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ channel එක subscribe කරලා මගෙත් එක්ක එකතු වෙන්න කියලා. මගේ channel එකේ නිවුන් දරුවෝ ලැබෙන්න ඉඳිද්දී ලැබපු අත්දැකීම් සමග ලැබුණාට පස්සේ එයාලා ලොකු වෙලා එයාලගේ ක්‍රියාකාරකම් එක්ක එයාලගේ කෑම බීම එයාලට දෙන කෑම රෙසිපි වගේ විශේෂ දේවල් මගේ channel එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. එහෙනම් දැන් ඉතින් අපි යමු වීඩියෝ එකට. අද මං කියන්න යන්නේ මගේ පළවෙනි ස්කෑන් එක සිද්ධ වුණේ කොහොමද කියලා. අපේ මිඩ්වයිෆ් මිස් කිව්වනේ කුරුණෑගල හොස්පිටල් එකේ ක්ලිනික් තියෙනවා. එතෙන්ට ගිහින් බලන්න කියලා. ඉතින් මං ඒ හින්දා ක්ලිනික් තියෙන දවස් බලලා ඒ දවස්වලට ඉන්න ડોක්ටර්ස්ලා කවුද කියලා බලලා හොඳම ડોක්ටර්ගේ ක්ලිනික් එක තියෙන දවසට මම ගියා. ඉතින් මගේ වීවජී ડોක්ටර් උනේ ડોක්ටර් අබේසිංහ ડોක්ටර්. ડોක්ටර්ගේ ක්ලිනික් එකේ ඉන්න ડોක්ටර්ස්ලා වගේම නර්ස්ලා, මිඩ්වයිෆ් මිස්ලා, මිසීලා ඒ හැමෝම හරිම හොඳයි. හැමදේම හොඳට කියලා දෙනවා. අනිත් අය ගැන හොඳට බලනවා. ඒ වගේම ක්ලිනික් එකට ගියන් පස්සේ කිරි තේ එකකුත් අපට දුන්නා. ක්ලිනික් එකේ ඉන්න කාලය තුල අපි නොදන්න දේවල් ගැන මෙතන ඉන්න මිස්ලා කියලා දෙනවා. කිරි දෙන හැටි වගේ ගොඩක් වැදගත් දේවල් අම්මලා හැමෝටම ඒ ඉන්න පොඩි කාලය තුල කියලා දෙනවා. ගියාට පස්සේ අම්මලා විතරයි ඇතුළට ගන්නේ. ගියාම මිස් කෙනෙක් ඉන්නවා. ඒ මිස් අහනවා ගමේ ක්ලිනික් එකෙන් එව්වද එහෙම නැත්නම් හොස්පිටල් එකේ නතර වෙලා ඉඳලා ක්ලිනික් එකට ආවද කියලා. ඊට පස්සේ ඒ කට්ටිය මාතෘ සටහන් පොත බලලා ඒකේ ඒ විදිහට අපිව ලියාපදිංචි කරගන්නවා. ලියාපදිංචි කරගෙන ඉවර වෙලා ඒ කට්ටිය නම්බර් දෙනවා. නම්බර්ස් රතු නම්බර් නිල් නම්බර් කියලා වෙනම දෙනවා. ඒ කියන්නේ රතු නම්බර් කියන්නේ ඉස්සෙල්ලාම යන කට්ටිය. එක දවසක් හරි ගිහින් හිටපු කට්ටිය නිල් නම්බර් වැටෙන්නේ. එදා මං කොහොම හරි ගියපු දවසේ අම්මලා 100කට අධික පිරිසක් හිටියා. ඉතින් ડોක්ටර්ස්ලා 3 දෙනෙක් විතර බලන හින්දා ඉක්මනට බලා ගන්න පුළුවන්. ඉතින් අපි වගේ සාමාන්‍ය අයට ඒ ක්ලිනික් එක ගොඩක් වැදගත්. මමත් ඉතින් VOG කෙනෙක් channel කරන්න කලින් මෙතන මොකද්ද වෙන්නේ කියලා ගිහින් බැලුවා. ඉතින් ඇත්තටම හරිම හොඳයි. ඉතින් කොහොම හරි අපි ඇතුළට ගියාන් පස්සේ එතන වෙනම රූම් එකක් තියෙනවා. එතනින් අපේ බර බලනවා, උස බලනවා, ඊට පස්සේ බබාලගේ සද්ද බලනවා. මම නම් ක්ලිනික් එකට යනකොට මට සති 6ක් විතර වෙනවා. ඒ වෙනකොට මං හොඳටම වමනේ දාලා මං ගොඩක් අමාරුවෙන් හිටියේ. ඉතින් ඒ හින්දා මං ගොඩක් බයෙන් හිටියේ. මගේ බරත් හොඳටම අඩු වෙලා බර 37යි තිබ්බේ. හොඳටම කෙට්ටු වෙලා හිටියේ මම. ඒ වෙනකොට මට කිසිම දෙයක් කන්න බෑ. කන හැමදේම වමනෙට ගියා. ඉතින් ඊට පස්සේ ඒවා අපි චෙක් කරලා ආවට පස්සේ ටික වෙලාවක් යනකොට ડોක්ටර්ස්ලා එනවා. ડોක්ටර්ස්ලා වෙනම අපිව බලනවා. ડોක්ටර්ස්ලා බැලුවට පස්සේ අපිව ස්කෑන් එකට යවනවා. ඊට පස්සේ ස්කෑන් රිපෝට් එකෙන් පස්සේ ආයෙමත් ડોක්ටර්ස්ලා අපිව බලනවා. එහෙම බලලා තමයි අපිව ගෙදර එවන්නේ. මාරුකමක් තියෙනවා නම් ඒවට බේත් දෙනවා. ඉතින් එහෙම තමයි ඒක වෙන්නේ. මං ડોක්ටර් හම්බ වෙන්න ගියාට පස්සේ මං ඉතින් ડોක්ටර්ට හැමදේම කිව්වා. මට ගොඩක් අමාරුයි. මට ගොඩක් වමනේ යනවා. මට ඒ කියන්නේ ඉවස ගන්න බෑ ඒක. මොකද දන්නේ කියලා මං ගොඩක් බරත් අඩු වෙලානේ හිටියේ. ඉතින් ඒකින්ද මං එහෙම කිව්වා. ඉතින් ડોක්ටර් කිව්වා ඉතින් එහෙම තමයි වමනේ යනවා. අපි ඉතින් ස්කෑන් එකට ගිහින් බලමුකෝ කියලා.
වමනෙට පෙති දුන්නා. එතකොට අඩු වෙයි කිව්වා. ඊට පස්සේ අපේ ඩිලිවරි එක වෙන්නේ කවද්ද කියලා ඩොක්ටර්ස්ලා දින හදලා දුන්නා. ඊට පස්සේ කරේ අපිව වෙනම රූම් එකක් තියෙනවා ස්කෑන් කරන්න. අපිව එතෙන්ට යවපු එක. ඇත්තටම මං ඒ වෙනකොට මේ කියන කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. එතනින් සිද්ධ වුණ දේ නම් මට හිතා ගන්න බැරුව ගියා ඉතින් මං රූම් එකට ගිහිල්ලා ඉන්නකොට ඉතින් ඒ ඩොක්ටර්ස්ලා ඉතින් මාව දැන් චෙක් කරනවා. චෙක් කරනකොට ඉතින් ස්කෑන් එකේ කිව්වා අම්මා බබලා දෙන්නෙක්ම ඉන්නවා කියලා. ඒක මට ඉතින් ඒ වෙලේ හිතා ගන්න බැරුව ගිහිල්ලා මට කතා කරගන්න බැරුව ගිහින් කකුල් දෙක පණ නැති වෙලා මාව එකපාරට වෙවුලන්න වගේ ගත්තා. අර උන් හිටි තැන් අමතක වුණා. මට හිතා ගන්න බෑ ඉතින් ඒක කොහොමද එහෙම වුනේ කියලා ඉතින් මං ඉතින් හීනකින්වත් හිතුවේ නෑ. ඊට පස්සේ ඉතින් තාමත් මතක් වෙනවා ඒක අම්මට බබාලා දෙන්නෙක්ම ඉන්නවා කියන කතාව. එතන හිටපු නර්ස්ලා මිස්ලා ඇත්තට මේ කට්ටියත් සතුටු වෙනවා. එයාලටත් මාර සතුටුයි ඒක. ඇත්තටම මිස් කෙනෙක් ඉඳලා කිව්වා අම්මා බය වෙන්න එපා. ඔයා ගොඩක් වාසනාවන්තයි. ගොඩක් සතුටු වෙන්න. හොඳට කාලා බීලා පරිස්සමට ඉන්න කිව්වා. මම ඒ වචන ටික තමයි ඉස්සෙල්ලාම හිතට ගත්තේ. මට ඒක ලොකු හයියක් වුණා ඒ වෙලාවේ. මට ඉතින් මං ඒ වෙලාවේ හිතාගත්ත ඇත්තට මම මෙතෙන්ට ඉස්සෙල්ලාම ආපු එක ගොඩක් වටිනවා කියලා. මං ඉතින් ඒ වෙලේ කාමරෙන් එළියට ආවෙත් ඇත්තටම වෙවුල අම්මා එළියේ ඉන්නවනේ. මට අම්මට එළියේ ඒක කියා ගන්නකම් ඉවසිල්ලක් නැතුව හිටියා. ඊට පස්සේ මං අම්මා එළියෙන් දොරෙන් පේනවද කියලා බල තමයි හිටියේ. ඊට පස්සේ අම්මා කොහොම හරි සිකියුරිටිගෙන් අහලා මාව පේන්න හිටපු නැති හින්දා අම්මා ඇතුළට ඇවිත් තිබුණා. අම්මත් ඉතින් ගොඩක් බයෙන් හිටියේ මං ගොඩක් අමාරුවෙන් හිටපු හින්දා. ඉතින් ඊට පස්සේ අම්මාව දැක්ක පාර මට එකපාරටම ඇඬුණා. අම්මා හොඳටම බය වෙලා අම්මා අහනවා ඇයි අඬන්නේ කියලා. ඊට පස්සේ මං අම්මට ඉතින් කිව්වා අම්මා දෙන්නෙක්ම ඉන්නවා කියලා. මට ඒකවත් කියා ගන්න බැරුව මම වෙවුල තමා අම්මට කිව්වේ. අම්මටත් හිටි තැන් අමතක වෙලා එතනම ඉඳගත්තා. ඊට පස්සේ අම්මා හොඳටම අඬන්න ගත්තා. ඊට පස්සේ දැන් අම්මට හස්බන්ඩ් කියා ගන්නකම් ඉවසිල්ලක් නැතුව හිටියේ. අම්මා කොහොම හරි ඒ වෙලෙම ටක් ගාලා හස්බන්ඩ් කෝලා කරගෙන කිව්වා අම්මට ගෙදර එනකම්වත් ඉවසිල්ලක් නැතුව තමයි හිටියේ. ඊට පස්සේ ඉතින් ඒකවත් කියා ගන්න බෑ ඉතින්. ඇත්තටම ඒක නම් මාර හීනයක් වගේ. තාමත් ඉතින් ඒක මතක් වෙනකොට දැන් ඉතින් මේ දෙන්න ලොකු වෙලා ඉන්නවා දකිද්දි මාරම සතුටුයි. ටිකක් අමාරුයි තමයි. ඒ වුණාට අමාරු කාලේ ගෙවිලා යනකොට ලස්සන කාලයක් උදා වෙනවා කියලා හිතන් ඉන්නවා ඉතින්. ඊට පස්සේ ස්කෑන් එකෙන් පස්සේ ආයෙමත් මාව කලින් බලපු ඩොක්ටර් බැලුවා. ඊට පස්සේ ඒ ඩොක්ටර් කිව්වා අම්මා ඕක තමයි ඔයාට ගොඩක් අමාරු වෙලා තියෙන්නේ. දැන් එක බබෙක් හදාගන්න බයෙන් නේද හිටියේ. දැන් හොඳයිනේ දෙන්නෙක්ම ඉන්නවනේ. දැන් ඉතින් හොඳට කාලා බීලා පරිස්සම් වෙලා සතුටින් ඉන්න ඕනේ කියලා ඉතින් ඒ ඩොක්ටර් මාව ශක්තිමත් කරා. ඉතින් ඊට පස්සේ ඒ ඩොක්ටර් මගෙන් විස්තර ඇහුවා පවුල් එක වගේ හරි නියුණු ඉන්නවද කියලා. එහෙම නැත්තම් බැඳලා ගොඩක් කල් හිටියද කියලා ඇහුවා.
එහෙම වුණාමත් නිමුණු හම්බ වෙනවලු. මං නිවුන් දරු උපත් ගැන ඊගාව වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. මොකද නිවුණු හම්බෙන ක්‍රම ගොඩක් තියෙනවා. එක එක විදිහට නිවුණු හම්බෙනවා. ඒ විස්තරත් මං ඒ ඩොක්ටර්ස්ලාගෙන්ම තමයි අහලා දැනගත්තේ. ඊට පස්සේ ඉතින් ඩොක්ටර් මාත් එක්ක ඒ විස්තර කතා කරලා කිව්වා පරිස්සම් වෙන්න කියලා ගොඩක්. ඊට පස්සේ ඊළඟ මාසෙත් එන්න දින දුන්නා. මාසෙන් මාසෙට මාව ගෙන්න ගන්න ඕනේ කියලා කිව්වා. නිවුන්න ඉන්න හින්දා හැම මාසෙම ස්කෑන් කරන්න තියෙනවා කියලා ඉතින් ඩොක්ටර් කිව්වා. ඉතින් ඔන්න ඔහම තමයි මගේ බබාලගේ පළවෙනි ස්කෑන් එක උනේ. මං ඒ වෙනකම්ම දැනගෙන හිටියේ නෑ මට නිවුණු හම්බෙන්න ඉන්නවා කියලා. මට ඉතින් හරිම සතුටුයි. බබෙක් හම්බෙන්න ඉන්නවා කියලා දැනගත්තට පස්සේ ඉතින් අපේ ළඟම දෙතුන් දෙනෙක්ට කියලා තිබුණේ. ඉතින් ගෙදර ඇවිල්ලා ආයෙම අපි කෝල් කරලා යාළුවට කිව්වා තව සුබ ආරංචියක් කියන්න තියෙනවා කියලා. ඔයාලට මතක ඇතිනේ මං කිව්වා මගේ තාත්තයි නැන්දම්මයි දෙන්නම ලෙඩ වෙලා ඉඳලා ඒ දෙන්නම නැති වුණා කියලා. ඇත්තටම ඒ දෙන්න නැති වුණාට පස්සේ මාස 3කට පස්සේ තමයි මේ දෙන්න මට හම්බෙන්න ඉන්නවා කියලා දැනගත්තේ. මට ඇත්තටම ඒ වෙලාවේ හිතුනේ ගිය දෙන්න වෙනුවට ආපහු දෙන්නෙක් ආවද කියලා. නැත්තම් ඉතින් මට නිවුණු හම්බෙන්න මම හීනකින්වත් හිතලවත් තිබුණේ නෑ. මට ඒ හින්දා හිතුනේම ඒ දෙන්න ආපහු මගේ ළඟට ඇවිත් කියලා. මං ඇත්තටම ඒ දෙන්නට හොඳින් සලකපු නිසා මගේ මොකක් හරි කරගත්ත ඒ පිනකට මට මේ දෙන්නව මගේ ළඟට ගන්න පුළුවන් වුණා. ඒ දෙන්න මං ගාවට එන්න ඇති කියලා මං විශ්වාස කරනවා. ඉතින් ඕගොල්ලොත් නිවුණුන්ට ආස අය ඉන්නවා නම් ඉතින් මගේ වීඩියෝස් බලන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම නිවුණු හම්බෙච්ච කට්ටිය මගේ වීඩියෝස් බලලා ඔයාලගේ අත්දැකීමුත් මගෙත් එක්ක බෙදා ගන්න කියලා මං ඉල්ලනවා. තවත් කෙනෙක්ට බලා ගන්න පුළුවන් වෙන්න ඔයාලගේ අත්දැකීමත් පළවෙනි ස්කෑන් එක සිද්ධ වුණේ කොහොමද කියලා ඔයාලට ඒ වෙලාවේ මොනවද හිතුනේ ඒ මොහොත කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් යාළුවනේ මගේ වීඩියෝ එකකින් ඔයාලට මොනවා හරිම දෙයක් ගන්න පුළුවන් වුණා නම් මට ඒ ගැන ගොඩක් සතුටුයි. ඉතින් තව වීඩියෝස් මං අරගෙන එනවා ඉස්සරහට. ගොඩක් වටින වීඩියෝස් බබාලා දෙන්නගේ වැඩත් එක්කලා කරගන්න අමාරුයි. ඒත් මට පුළුවන් හැම වෙලේම මම වීඩියෝ එකක් දානවා. ඉතින් ඔයාලා අනිවාර්යෙන් බලාගෙන ඉන්න. එහෙනම් මාව subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න. මං එහෙනම් අදට ගිහින් එන්නම්. ආයෙමත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු.